මොණර කුඩුම්බිය ඒ වගේම පොල්පල විශේෂයෙන් පොල්පලත් තව එක වෙන වෙනමත් එක තනියෙන් බොන්න හොඳ නැහැ රතු ලුණු එහෙම දාන්න ඕනේ නම් මනම් කියනවා. අපි හැමදාම බොන්නේ නැහැ. සුමාන ටික දවසක් මේ පොල්පල මේ තම්බල බිව්වට කමන්නේ. පොල්පල කසාය නෙමෙයි. ඒ කියන්නේ මාසෙකට එක සැරයක් හරි කමන්නේ නැහැ නේ. සුමාන සැර දවස් මෙහෙම එනවා ලිස්ට් එකක් අදාන්න පොල්පල කසාය කියන එක වෙනම එකක්. කසාය කියන්නේ අටේකට හින්දලානේ. ඒක වෙනම එකක්. තම්බල බොනවයි කියලා කියන්නේ කහට ගතියට එන්නේ. කියන්නේ අපිට තේ කොළ තියෙනවයි කියලා අපි අටේකට දිහින්දලා මේ ප්ලේන් ටී බොන්නේ නෑනේ. අපි බොන්නේ ඒකට අපේ දිවට බොන්න පුළුවන් කහට රහයින එක විතරයි. පොල්පල බිව්වොත් ඒ ගාන. රණවරා වුණත් කොළ බොනවා නම් ඒකේ ගොඩ කහට. නමුත් අපි බොන්නේ අපිට තේ එකක් විදිහට බොන්න පුළුවන් ප්‍රමාණය විතරයි. ඒවා පොල්පල තම්බල බෝතලයක් බොන්න ඕනේ නෑ. ඔයාගේ තේ බොන ප්‍රමාණය තියෙන්නේ ඒ ප්‍රමාණය තමයි. මේ කොළ පාටට එනවා ඒක තැඹුවම මුරුම කොළේ තැඹුවම ලා කොළ පාට වතුර පෙන එක රසයෙන් බොන්න පුළුවන්. ඒකට අද පොල්පල බිව්වොතින් හෙට පොල්පල බොන්න එපා. එහෙම හොඳ නැහැ. එඟට වැටෙන්න ඕනේ විදි තියෙනවා. ඕනවට වඩා ඕනේ නැහැ. අද පොල්පල බිව්වම හෙට ඉරමුසු. ඊළඟ දවසේ රණවර. ඊට පස්සේ බෙලිමල්. ළඟට බෙලිකොළ. ඊළඟට මොණර කුඩුම්බිය. සේර. කරපිංචා. ඊළඟට තා මොනවාද? ඔය ඇඹරෙල්ල දැල්ලක් තම්බල බොන්න පුළුවන්. අඹ කනවනේ අපි. අඹ ගෙඩිය දැල්ලක් තම්බල බොන්න පුළුවන්. මට මේ රෑෂ් වගේ තියෙන හින්ද ඒකට හොඳ නැහැ. ඒක තමයි මම බෙලිකොළ බොන්න කිව්වේ. කුෂ්ණ ගතිය වැඩි ඉන්නේ.